හායි හායි හැමෝම ආදරෙන් සතුටින් පස්සමින් ඉන්නව නේද? මං හිතනවා හැමෝම ආදරෙන් සතුටින් පස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න අදත් මං අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔන්න මම උණු වතුර බෝතලයට කහ ටිකක් වක් කරගත්තා. අද මම යනවා පල්ලෙහා අපේ ඉඩමට. ඉතින් ඒ යනකොට ගෙනියන්න තමයි මම මේ කහට බෝතලේ වක් කරගත්තේ. ඉතින් අද අපේ දළු කඩන්න නැන්ද කෙනෙක් එනවා කියලා තිබුණා. මමත් තව ටිකකින් ඉතින් යන්න ඕනි පල්ලෙහාට. මම දැක්කා ඒ නැන්දා පහළ පාරේ එනවා මේ දුවත් එක්ක. ඉතින් මං කිව්වා මං තව චුට්ටකින් එන්නම් ඔයාලා යන්න එහෙම කියලා. මගේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරලම යන්න ඕන නිසා මං ඉතින් එහෙම කියලා ටක් ගාලා ආවා. අදත් අඳුරු වෙලා තමයි තියෙන්නේ ටිකක් වහින්න දන්නෙත් නෑ. මං මේ හිත ඉන්නේ අනේ වහින්න එපා කියලා. ඉතින් දල්ඩින් කඩාගෙන ඉවර වෙනකන්. මොකද මේ දවස් ටිකේම සැරින් සැරේ වගේ වහිනවා මෙහෙට. නිතරම අවුව තියෙන්නේ නෑ. අඳුරු වෙලාම තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඔන්න මං වෙනදා වගේම සුපුරුදු පරිදි අප්පච්චිටත් තේ එකක් හදලා මට කහට එකක් තමයි මේ වක් කරගන්න හදන්නේ. මං පස්සේ වීඩියෝ එක බලනකොට තමයි දැක්කේ මේ මගේ පූස් පැංචත් ඒ අස්සෙන් ඉන්නවා අර එබි එබි. ලිප ළඟනේ. එතන රස්නේ හින්දා වෙන්නේ නැති. මං ඉතින් ඉක්මනට කහට එකත් බිව්වා. අද කන්න දෙයක් නම් තිබ්බේ නෑ. ඒත් ඉතින් නිකන් හරි කහට පොඩ්ඩක් බොන්න එපායි. ඉතින් මං කහට ටික බීලා ඉවර වෙලා මේ පල්ලෙහාට ගෙනියන්න ඕනි බඩු ටික ඉතින් මං ටක් ගාලා බෑග් එකකට දාගත්තා. ඉතින් ඔයාලට කියන්න සතුටුයි මේ බෑග් එක වෙනදට වැඩිය බර වැඩි වෙලාද මන් දන්නේ. කඩේ ළඟින් පහලට යන්නත් කලින්ම කොක්ක කැඩුනා ළමයි. ඇත්තමයි කොක්ක කැඩුනා. ඉතින් මේ බොහොම අමාරුවෙන් ඩිංගදුර එහෙම අරන් ගිහිල්ලා මේ අයියලා ගෙදරින් මම බෑග් එකක් ඉල්ලගෙන ඒකට මේ ටික මේ බෑග් එක පිටින්ම දාගත්තා. මොකෝ ආයි මේ ගෙදරට එන්නත් විදිහක් නැහැනේ. මං ටිකක් දුර ගිහිල්ලත් හින්දා ගෙදරට එන්න විදිහක් නැති හින්දා එහෙම කරා ඉතින්. ඕනි කරන ඔක්කොම ටික දාගෙන ඊට පස්සේ මං ඉතින් ඔන්න ඔය පෝර කවරේකුත් දාගත්තා. මොකද ගිහිල්ලා එතකොට මේ වාඩි වෙලා හරි ඉන්න පුළුවන් නේ කියලා. ඔන්න ඉතින් එළියට එනකොට ඕකිඩ් ගහේ ලස්සන මල් පොකුරක්ම පිපිලා තිබුණා. මේ උදේම අඳුර වෙලා වගේ තිබුණට චුට්ට මේ අව්වත් එනවා වගේ මේ පොඩ්ඩක් පායලා කියන්න බෑ. ඉතින් මෙහෙට කාලගුණය කියන එක ටක් ගාලා වෙනස් වෙනවා. මේ බලන්නකො මෙයා. මං ඉතින් මේ පල්ලෙහා යන්න ලේස්තිත් වෙලා මේ යන්න හදනකොට එයත් එක්කත් ඉතින් චුට්ටක් සෙල්ලම් කරලා තමයි ගියේ ඉතින්. මගේ කෝලම් අල්ලනේ ඉතින්. මෙයා ඉතින් මගේ කටහඬ ඇහිච්ච ගමන් මේ මං කොහේ හරි ඉඳලා ආවට පස්සේ කටහඬ ඇහිච්ච ගමන් එනවා. ගෙදර හිටියත් ඉතින් මං කොහෙට හරි ගියොත් පස්සෙන්ම තමයි. එක්ක කුස්සියට ගියොත් කුස්සියට පස්සෙන්ම එනවා. කාමරයට ගියොත් කාමරයට පස්සෙන්ම එනවා. අනේ මන්ද ඒක නම් හරි අමුතුයි. ඒ වුණාට මං ඒකට හරි ආසයි. මං හරි ආදරෙයි. මං ඉතින් ඔන්න පල්ලෙහා යන්න ගත්තා දැන් මේ අද නම් තනියෙන් ඉතින් අද මල්ලි ආවෙත් නැති හින්දා මං තනියම තමයි ගියේ. ඔන්න ඉතින් මං දැන් නම් ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔහම තමයි ඉතින් අපි මං ආපු තැනට වටපිටාව පේන්නේ. ඔන්න ඉතින් මං එනකොට මේ ඒ නැන්දට ඉන්දියාප්ප හේකුයි වඩෙයි මට ආප්ප 4කුයි අරන් ආවා. ඉතින් ඔන්න දැන් ඒවා කාලා කාට ටිකකුත් බිව්වා. මට ඉතින් කාට කිව්වොත් වෙන මොනවත් ඕනේ සැරින් සැරේ හරි කහට නම් බොයි ඉතින්. හැබැයි ඔතන අපි ටිකක් වෙලා ගියාට පස්සේ අපි මේ කාපු ආප්ප කෑලි වැටලා තිබුණා. ඉතින් ඒව ඔන්න බලන්නකො චූටි කූඹියෝ ගොඩාක් එකතුලා. මහා ලොකු කෑල්ලක් නෙවෙයි. පොඩි කෑල්ලක් වුණාට කට්ටියත් එක්කම එකතු වෙලා උස්සගෙන යනවා. ඉතින් බලන්න කට්ටියත් එක්ක එකතු වුණාම මොනවද කරන්න බැරි කියලා නේද?
ඔන්න ඉතින් මං කිව්වත් වගේ 11:00 කිට්ටු වෙනකොට ඔක්කොම අඳුරු කරගත්තා. හොඳටම කළුවර වෙලා ලාවට වගේ පොදේකුත් ගියා. ඉතින් 12:00 වගේ වෙනකොට දළු ටික කඩා ගන්න පුළුවන් වෙච්ච හින්දා ඉක්මනටම ඉතින් ඒ ටිකත් අරන් ගෙදරත් ආවා. මගේ ඉතින් ප්‍රථම රාජකාරියනේ පූස්පංච නලවන එක. තාවත් නලව හිටියා ඉතින්. ඔන්න මේ නම් ඉතින් දැන් හවස් වෙලා තමයි 5:00 විතර වෙලා ඇති මං හිතන්නේ. මං ඉතින් ඉක්මනට උයන්න ගත්තා. අද රෑට බණ්ඩක්ක බැදුමක් හදලා පරිප්පු තමයි උයන්න හිතන් ඉන්නේ. තව අර මොනවද ඇට ජාතියක් තියෙන්නේ මොනවද මට ඒවෙන් නමක් නම් හරියට දන්නේ නැහැ. හවරද මොනවද අනේ මන් දන්නේ නැහැ හරියටම නමක් නම් මතක නැහැ. ඒව ඩිංගක් තිබුණා. ඒ පොඩ්ඩ මේ තෙලට දාලා ගත්තනම් බෙදුමක් හදාගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඒවා හරි රහයි. මොනවද මේ සෝයා ඩිංගකුත් දාලා හල්මෙසුත් දාලා ඉතින් බෙදුමක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින්. මං ඉතින් ඔන්න ඔක්කොම ජාති කපා ගත්තා. මේ පරිප්පුවට ඕන ඒවායි බෙදුමට ඕන ඒවා ඔක්කොම කපාගෙන පරිප්පු නම් ඉතින් ලිපේ තියාගත්තා. මේ ඒකට ඕන ඒවත් දාලා ඉතින් ඒක හොඳට තැම්බුණාට පස්සේ ඉතින් දිය කිරිත් දාලා එන ලුණු දාලා ඊට පස්සේ ඩිංගකින් මිටි කිරි ටිකක් දාලා මේ පරිප්පුව ඉතින් ඉක්මනටම උයාගත්තා. හැබැයි අද දාන්න ගම්මිරිස් කුඩු නම් තිබුණ නෑ ඉතින්. මං ඉතින් ආසම දෙයක් තමයි මේ පරිප්පු වලට එහෙම මේ දෙහි දාන්න. වෑංජන වලට දෙහි දැම්මම නිකන් අමුතු රසක් තියෙන්නේ. ඉතින් මං දෙහි ඩිංගකුත් ඒකටම මිරික ගත්තා. ලිපෙන් බාන්න ඔන්න මෙන්න තියලා. ඒ දෙහි බෑ මිරික ගත්තට පස්සේ මං මේ පරිප්පු එක ලිපෙන් බාගත්තා. ඊට පස්සේ තෙල් තාච්චි ලිපේ තියලා තෙල් ඩිංගක් දාලා මේ හාල් මැස්සු ටික එහෙම බැදලා වෙනම ගත්තා. මොකද අර මේ මොනවාද අර ඇට ටික බැදුමක් හැදුවොත් කියලා ඒකටත් දාන්න ඕන හින්දා වෙනම බාගත්තා. හරි ඉතින් ඔන්න මං හාල් මැස්සු ටික බැදලා ඉවර වුණාට පස්සේ සෝයා ටිකකුත් දාලා රන්වන් පාට වගේ වෙනකම් බැදලා ගන්නවා. මේ ওই ටිකත් අර මේ හාල් මැස්සු දාගත්ත එකටම දාගන්නවා. ඊට පස්සේ මේ ඒ ටිකත් බාගෙන ඉවර වුණාට පස්සේ අර මං කිව්ව ඇට ටික හොඳට පොඩ්ඩක් කර වෙන්න වගේ මේ බෙද ගන්න ඕනි. වෙනම බෙදලා මේ ජාති ඔක්කොම වෙනම බෙදලා ගත්තම තවත් රසයි. මොකද ඒ ටික පොඩ්ඩක් කර වෙනවා වගේ කරුකුරු ගන්න හැපෙනවනේ එතකොට. එහෙම වුණාම රහයි. ඒ හින්දා වෙන වෙනම බෙදලා ගන්නවා. ඒ ටික හොඳට බැදුනට පස්සේ මං ඒ ටිකත් වෙනම මේ අර මේ මෙහෙකට බා ගන්නවා. මේ ඊට පස්සේ අර පොඩි තාච්චියක් ලිපේ තියලා මේ ඒකට දානවා අපි කැමති නම් දාන්න පුළුවන් අර නයි මිරිස් කියන්නේ ඒව දැම්මම සැරයිනේ. ඒ හින්දා නයි මිරිසුයි ලූණුයි කරපුංචයි ඒව කැමති නම් දාන්න අවුලක් නැහැ. මේ එහෙම දාගෙන මේ ඒ ටික පොඩ්ඩක් බැදෙනකොට කෑලි මිරිස් ලුණු කුඩු එහෙම දාලා කවලම් කරගන්න ඕනි. එතකොට හොඳයි. එතකොට රසයි. ඉතින් මේ අද ගම්මිරිස් කුඩු නම් දාන්න ගම්මිරිස් කුඩු තිබුණේ නැහැ ඉවර වෙලා. ගම්මිරිස් ටිකක් කොටා ගන්න ඕනි. ඒ හින්දා ඒ දැන් අඹරන්න බෑ කියලා හිතිලා ඉතින් මං තියෙන ඒවාෙන් හදාගත්තා. හරි ඉතින් ඔන්න ලුණු කුඩු කෑලි මිරිස් එහෙම දාලා ඒ ටික ගානට බැදීගෙන එනකොට අන්තිමට දාන්න ඕනි මේ අපි අර වෙනම තියාගත්ත ටික. මේ වෙනම බැදලා අරන් තියාගත්තනේ. දැන් අන්න ඒ ටික දාලා කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඇත්තටම තියෙනවා නම් මේක හදලා බලන්න මේවා රහයි. ඇත්තටම එහෙම රසයි. හරි ඉතින් ඔන්න මං ආයිත් තාච්චිය ලිපේ තියලා බණ්ඩක්ක බෙදුම හදාගන්න තමයි හදන්නේ. බණ්ඩක්ක හැබැයි අපේ මල්ලිත් වැඩි කන්නේ මමත් වැඩි ආස නැහැ. ඒ වුණාට ඉතින් අප්පච්චි කනවනේ. අප්පච්චිට ඕන හින්දා බණ්ඩක්ක ඩිංගකුත් තෙල් දාන්න හිතුවා. මේ බණ්ඩක්ක මීට වැඩිය තිබුණා ගෙනල්ලා. ඒ වුණාට මං ගාන්ට මේ දෙකට බෙදලා වගේ ගත්තා. ඉතින් නැත්තම් අපරාධෙනේ හදලා විසික් කරන්න වුණොත්. ඒ හින්දා මේ හරියටම භාගයක් වගේ අරගෙන අප්පච්චිට ඇති වෙන්න ඉතින් හැදුවා. මේ කපලා තියාගත්ත ටික ඔක්කොම බැදෙන්න
උනාට පස්සේ අන්තිමට ඉතින් මම බණ්ඩක්ක ටිකක් දාලා ඒකට දාන්න ඕන අනිත් ඒවා ටිකක් දාලා කවලම් කරලා ලිපෙන් තියාගත්තා පොඩ්ඩක් වහලා තැම්බෙන්න. ඊට පස්සේ මේ ඒ ටික තැම්බීගෙන එනකොට පස්සේ තමයි මං හාල් මැස්ස දාලා ගන්නේ. එතකොට තමයි හොඳ. නැත්නම් අර හොඳටම පෙඟුනහමත් හොඳ නෑ කියලා මට හිතෙනවා. ඒ හින්දා මේ පොඩ්ඩක් මේ බණ්ඩක්ක ටික තැම්බුනාට පස්සේ මගදී තමයි හාල් මැස්ස ටික දාලා ගන්නේ. හරි ඉතින් මං ඒකත් හදාගෙන ඉවරයි. දැන් උයලා ඉවරයි. අද රෑට කන්න තියෙන ඉතින් ඔන්න පරිප්පුයි අපේ ජාතික ආහාරයනේ. පරිප්පුයි බණ්ඩක්කයි මේ අර හවරිද කියන මේ ඇට ජාතියෙන් අපි බෙදුමක් හැදුවනේ. ඒවයි තමයි අද රෑට අපිට කන්න තියෙන්නේ. ඉතින් මම ඔක්කොම උයලා ඉවර වෙලා දැන් ඩිංග රෑවලා බත් එකකුත් බෙදාගෙන ආවා. ඉතින් කන්න තමයි තියෙන්නේ. මගේ පූස් පැටියට බඩ්ඩිංගක් දුන්නා ඉතින් මං ළඟටම. එයා මං ළඟින්දී ඉතින් කනවා. ඒ හින්දා මං කන වෙලාවට මගේ ළඟටම වගේ මේ එයාගේ පිඟානටත් දාලා දෙනවා. එතකොට එයාත් කනවා ඉතින්. පේනවනේ ඉතින් මං කනකොට කොහොම හරි වටින් ළඟට එන්නේ. මෙයා වෙලාවට මං මේ මේසෙ උඩ තියාගෙන කනකොට උනත් මට කරදර කරන්නේ නෑ. මගේ උකුලට එන්න තමයි බලන්නේ. මං ඉතින් කනකම් උකුලේ ඉන්නවා. ඒ හින්දා ඉතින් මං එලවන්නෙත් නෑ. මේ එයා කාලේ ඉවර වුණාට පස්සේ මං කාලා ඉවර වෙනකන් එයා මගේ උකුලට ඇවිල්ලා ඉන්නවා ඉතින්. ඒ හින්දා ඉතින් මේ මං තියන් ඉන්නවා. ඔන්න ඔහොම තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ. හරි එහෙනම් මං ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බායි.